යන්න හදන්නේ. නායල්ල යන්න තමයි හදන්නේ. තාම අපි ට්‍රැක් එක පටන් ගත්ත විතරයි. ගිහලා බලමු කොහොමද වෙන්නේ කියලා. කැලේ යනකොට අපි හැමෝම දන්න ගහක් තමයි මවුස්ස කියලා කියන්නේ. මේ තියෙන්නේ ඒ ගහ. ලොකු ගහක්. ඇත්තටම ගෑවුනොත් එහෙම කසනවා. වතුර ගෑවෙන්න තවත් කසනවා. නායල්ල යනකොට මවුස්ස ලොකු ගහක් තියෙනවා මේ යන පාරෙම. ඔයාලට බලා ගන්න පුළුවන්. එහෙනම් අපි ඉස්සරහට යමු. දැන් ට්‍රැක් එකේ චුට්ට දුරක් ඇවිදගෙන ආවා. මේ තමයි පාර. මේ පාරේ තමයි උඩට යන්න තියෙන්නේ. ඉස්සරහට කොහොම වේද කියලා බලමු අපි. ඔයාලට එනවා නම් දවසින් යන්න පුළුවන්. උදේ පාන්දර වෙනකොට උඩුදුම්බරට ඇවිල්ලා උඩුදුම්බරේ ඉඳලා ඔයාලට කළුගලට එන්න පුළුවන් ත්‍රිවිල් එකක් වගේ අරගෙන. ඒ ත්‍රිවිල් එකේම ඔයාලට ට්‍රැක් එක පටන් ගන්න තැනට වෙනකම්ම එන්න පුළුවන්. පාර චුට්ටක් අබලන් තත්ත්වයේ තියෙන්නේ. නමුත් ත්‍රිවිල් එක වගේ නම් ෂේප් එකේ එන්න පුළුවන්. ඉතින් එතන ඉඳලා පයින් තමයි ඔයාලට මේක එන්න ඕන. කිලෝමීටර් 4ක වගේ ප්‍රමාණයක් තමයි යන්න තියෙනවා කියලා අපිට කිව්වේ. ඉතින් අපි ඉස්සරහට කියලා බලමු. ගමන චුට්ටක් මහන්සි. ලොකු මහන්සියකුත් නැහැ. එනකොට උඩුදුම්බර වනජීවියෙක්ගෙන් පර්මිෂන් අරගෙන එන්න ඕනේ. මොකද ඒක අනිවාර්ය දෙයක්. ඒ හන්දා පර්මිෂන් ගන්න මුලින්ම ඒ අරගෙන අනිත් දේවල් ඔයාලට ලෑස්ති කරගන්න පුළුවන්. ත්‍රිවිල් එකේ නම්බර් එකක්. එතකොට කෑම ගන්න පුළුවන් තැනක්. එතකොට ඔයාලා වන් ඩේ එනවා නම් එහෙමයි. එහෙම නැත්නම් දවසක් නැවතිලා ඉන්න පුළුවන් නම් එහෙම නවතින්න තැනකුත් තියෙනවා මෙහෙ. ඒ වගේ විස්තර ඔයාලට අපි දාන්නම්. එහෙනම් අපි උඩට යමු. උඩදී ඔයාලා දැක්කා අම්බලමක් තිබ්බා. එතකොට ඒ අම්බලමෙන් පස්සේ දිගටම තියෙන්නේ මේ වගේ පල්ලම. දැන් අපි ට්‍රැක් එකේ භාගයක් දුර ඇවිල්ලා තියෙන්නේ. එතකොට අපිට දකින්න හම්බුණා ඉස්සර ජන සමාජයත් එක්ක තියෙන මතවාද තියෙනවානේ. එතකොට සාමාන්‍යයෙන් අපි කැලේකට ඇතුල් වෙනකොට ඒ කැලේ ඉන්න දෙවියන්ට අපි අවසර ඉල්ලනවා. අපි මේ ඇතුල් වෙන්නේ දෙවියන්ගේ අඩවියට. එතකොට ඒ අඩවියේදී අපි ආරක්ෂා කරලා දෙන්න පරිස්සමට ගිහිල්ලා පරිස්සමට ආපහු එන්න ලැබෙන්නේ කියලා. ඒ විදිහට තමයි ඒ වනය ආරක්ෂා කරන දෙවියන්ගෙන් අපි ඉල්ලන්නේ. මම දන්නේ මේ අඩවියට කවුද දෙවි කෙනෙක් එහෙම ඉන්නේ කියලා. කවුරු වුණත් වනයේට අධිපති දෙවියන්ගෙන් අවසර අරගෙන අපි මේ ගමන පල්ලෙහාට යමු. ඒ වගේම ඉස්සර කාලේ අපි යන ගමන කතා කරමු. ඉස්සර කාලේ තව දෙයක් තියෙනවා. සාමාන්‍යයෙන් දර කඩන්න ඒ වගේම මොනවා හරි දෙයකට කැලේ ඇතුල් වෙනවා නම් ඒ කෙනා ඔය විදිහට කොළ අත්තක් එළියේ එල්ලලා යනවා. ඒකට හේතුව එතකොට ඊට පස්සේ එන කෙනා දන්නවා මේ කැලේ කෙනෙක් ඇතුල් වෙලා තියෙනවා කියලා. එතකොට නැවත ඒ කෙනා එළියට එනකොට ඒ කොළ අත්ත අයින් කරලා තමයි යන්නේ. මොකද ඒ ඇතුළට ගිය කෙනා නැවත පරිස්සමෙන් එළියට ආව කියන අදහස තමයි ඒකෙන් දෙන්නේ. ඒත් එක්ක සමහර මතවාද ඇත්තටම වෙනස් වෙලා තියෙනවා. නමුත් මේ දේවල් ඒ සංසිද්ධීන් ඒ විදිහටම තාමත් පැවතගෙන එනවා සහ පවත්වාගෙන යන ගතියක් අපිට දැක ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම ඒක හොඳයි. මොකද ඒක අපේකම ඉදිරියට පවත්වාගෙන යන්න ඕනේ. එහෙනම් අපි ඉස්සරහට යමු. ටික දුරක් කොහොම පහළට එනකොට ඔයාලට දකින්න පුළුවන් වම් අත පැත්තට පාරක් තියෙනවා. දකුණු අත පැත්තට පාරක් තියෙනවා. වම් අත පැත්තට පාරේ ගියොත් එහෙම ඔයාලට පේනවා කොස්කොල්ල කියන ගමට තමයි යන්නේ. ඒ ගමේ දමල මිනිස්සු ඉන්නවා. පවුල් 6ක් 7ක් වගේ ප්‍රමාණයක්. පුංචි ගමක්. එතකොට අපි යන්න ඕනේ මේ දකුණතට තියෙන පාරේ. ට්‍රැක් එක හොඳට තියෙනවා. ඕන කෙනෙක්ට හොයාගන්න පුළුවන්. අර හැරෙන තැන තමයි පොඩ්ඩක් වෙනස් වෙන්නේ. ඉතින් අපි දකුණු අත පැත්තට පහළට ගමන් කරමු. ස්ලොප් එක ටිකක් වැඩි. පරිස්සමට යන්න ඕනේ. අවදානම් ටිකක්. ලිස්සන ගතිය වැඩි. මං හිතන්නේ වැස්ස හන්ද වෙන්න ඕනේ. දියසෙවල තියෙනවා. ඉතින් හන්ද හෙමින් පරිස්සමෙන් පහළට අපි යමු.
පල්ලෙහාට එනකොට කිතුල් ගහක් පේනවා. ඔයාලට පේනවා දැක්කහම මොකද ඒකට වෙලා තියෙන්නේ කියලා. ඇත්තටම ඉතින් ලොකු හානියක් ගහට වෙලා තියෙන්නේ. මේ දේවල් කරන්න එපා. උඩ අම්බලම ළඟත් බියර් ටින්, පොලිතීන් සෑහෙන ප්‍රමාණයක් තිබ්බා. එතකොට මේ වගේ ගස්වලට හානි කරලා විනාශ කරලා තියෙනවා. එහෙම කරන්න එපා. ඒක ඇත්තටම පරිසරයට කරන හානියක්. අපි ඇවිල්ලා ඉන්නේ ඒගොල්ලන්ගේ තැනකට. එතකොට අපි පාඩුවේ ගිහිල්ලා පාඩුවේ ඉන්න ඕනේ. ඉතින් පොඩ්ඩක් හිතන්න මේ දේවල් හරිද කියලා. පියන් පල්ලෙහාට. අපිත් එක්ක සහභාගී වුණා ගැල් ළමයි 5 දෙනෙක්. හැමදාම අපි කට්ටිය තමයි ඇවිදින්නේ. අපිත් එක්ක ඉන්නවා නිපුණි රසාරා. say hi. එතකොට ගයනි නංගි ඉන්නවා. ඒ වගේම අපේ ටීම් එකේ ලොකුම මෙම්බර් කවුද? මේ අනුත්තරා ඉන්නවා. ඒ වගේම තිරේ පිටිපස්සේ අපිත් එක්ක එකතු වෙනවා චතු හෙට්ටි ආරච්චි. ඒ වගේම අපි ගමෙන් ගයිඩ් කෙනෙක් අරගෙන ආවේ. එයත් එක්ක නංගිලා දෙන්නේ මේ ගමනට එකතු වෙලා තියෙනවා. මේ තියෙන්නේ බෙහෙත් ඖෂධයක්. බලන්න අඳුර ගන්න පුළුවන්ද කියලා. මේ තමයි සාදික්කා. සාදික්කා කියලා කියන්නේ මේක ගොඩක් වෙලාවට බුලත් පිට කන්න ගන්නවා. ඒ වගේම මේ තියෙන්නේ සාදික්කා මේ ගෙඩිය. මේක මේ විදිහට මේක වටේට එතිලා තමයි තියෙන්නේ. එතකොට මේක නෑඹිලියේ උරච්චි කරලා බඩේ අමාරුවට දෙහි එක්ක මිශ්‍ර කරලා ඉස්සර අපේ ආච්චිලා හැම අපිට දීලා තියෙනවා. දැන් නම් ඒකට විවිධ ආදේශක භාවිතා කරන හන්දා මේව හොයාගන්න නගරේ නම් අඩුයි. හැබැයි ගම්බද බලත්තල තාමත් සාදික්කා තියෙනවා. මේ තියෙන්නේ මේ ගෙඩියක් හොයාගන්න නෑ. නමුත් කෑලි එකතු කරලා අරගත්තා. මේ සාදික්කා පොත්ත මේක. මේ තියෙන්නේ ගෙඩිය. මේ තියෙන්නේ මදේ. මේක තමයි ගන්න. මේක හරි රසයි. බුලත් ටික කන්නත් ගන්නවා. මේ යන පාරේ තමයි වැටිලා තිබ්බේ. හරි සුවඳයි මේක. සුවඳයි ටිකක් සැර ගතියක් තියෙනවා. මේ තියෙන්නේ කිතුල් ගහ. කිතුල් නදින්න ගහට නදින්න තමයි මේක හදලා තියෙන්නේ. මේ තියෙන්නේ ගස්වල වැල් වලින් තමයි මේ හයි මේවා කරලා බැඳලා මේක දිගේ නැගලා තමයි කිතුල් ගහ හදන්නේ. වතුර ගන්න පුළුවන් තැනකට හම්බෙන්නේ මෙන්න මේ දිය පාර තමයි. මීට කලින් පොඩි එකක් හම්බ වෙනවා. ඒක ඇත්තටම මේ වැස්ස නැති හන්ද වතුර මදි. නමුත් මේක තියෙනවා ඔයාලට වතුර ෆිල් කරගන්න පුළුවන්. මේක තමයි හම්බෙන එකම තැන ඔයාලට වතුර ෆිල් කරගන්න පුළුවන් හොඳ මට්ටමේ තියෙන. ඉතින් මෙතනින් තව ටිකක් ඉස්සරහට කිලෝමීටරයකින් නැති තරම් යන්න තියෙනවා. අපිට කලින් හම්බෙච්ච දිය පාරට පස්සේ අපිට හම්බෙනවා අපෝ දිය පාරක් මේක. මේක නම් වතුර තියෙනවා අර කලින් එකට වඩා. ඒකට ඔයගලන්ට ඇඟ හොදනවා නම් ඇඟ හොදලා ෆ්‍රෙෂ් වෙලා ආපහු යන්න පුළුවන් මේ පාර දිගේ උඩට. දැන් තියෙන්නේ නැග්මා. අපි මෙච්චර වෙලා පල්ලෙහාට බැහැගෙන තමයි ආවේ. ඉතින් එහෙනම් මේ පාර දිගේ දැන් උඩට ගමන් කරමු අපි. මාර ලස්සන view එකක් තියෙනවාද? හරිම ක්ලියර්. මාරම ලස්සනයි. එන්නකෝ බලන්න. මහන්සි නිවනවද? ලස්සනයි. ඇත්තටම ලස්සනයි.
මේ ඔක්කොම පේන්නේ නකල්ස් වලට අයත් කඳු. පුදුම ලස්සනක් තියෙන්නේ. මාරම ලස්සනයි. කරන මගේ බුහුල දීපන්නන්ගේ ආව එක. ලස්සනයි. වතුර පිරනවලු දැන් තමයි මතක් වුණේ වීඩියෝ එක කරන්න ඕනේ කියලා. අපි පල්ලෙහාට ගිහිල්ලා දැන් මේ ආයි ගෙදර යන්න උඩට නගින ගම. ඒකට තමයි මතක් වුණේ මේ වීඩියෝ එක එන් කරේ නෑනේ කියලා. කොහොම හරි මේ තමයි නායල්ල. පල්ලෙහාට ලස්සනට මේ වගේ තට්ටු ලස්සන චූටි දිය පාරවල් එක්ක එකතු වෙලා පහවලටම ගලාගෙන යනවා. මාරම ලස්සනයි. මේ වීඩියෝ කරන්න අමතකුනේ මේකේ ලස්සන දැකලා ආව ගමන් පොඩ්ඩක් රිලැක්ස් එකේ හිටිය අපි කට්ටිය. ඉතින් දැන් මේ ගෙදර යන ගමන් තමයි ඉන්නේ. බලන්න.